හරි ඉතින් දැන් අපි BMI CH එකට ඇවිල්ලා ඉන්නේ. ඕගොල්ලන්ට පේනවද දන්නේ දැන් අපි BMI CH එකට ආවා. ඉතින් මේ දවස්වල මේ දැස්සේ නැහැ. ඒත් අද අපි ආපුවා විතරයි වහින්න ගත්තා. අපි මේ හොයාගෙන යන ටිකට් කවුන්ටර් එක කොතනද කියලා. අතන තියෙන ටිකට් කවුන්ටර් එක. හරි දැන් අපි ටිකට් කවුන්ටරේ ළඟට ගිහලා ටිකට් ගත්තා. මේකේ පොඩි අය ටිකට් ගන්න නැහැ. ඒ කියන්නේ අවුරුදු 12න් අඩු අය ටිකට් ගන්න නැහැ. ඊට වැඩි අයට රුපියල් 20ක් අය කරනවා. ෆ්‍රෙන්ඩ්ස් එළිය වහිනවා. අපි දැන් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. මාළේට ෂර්ලොක් හෝම්ස් වගේ තෝරතෝර ඉන්නේ. අපි දැන් ඉන්නේ මේ H hall වල. මම හිතන්නේ H hall වල ඉන්නේ. ඔයගලන්ට පේනවද? හරි දැන් අපිට C hall එක හම්බුණා. අපි C hall එක බලන්න කලින් මේ AB hall බලන්න හිතුණා. ඒ කියන්නේ දැන් අපි මේ යන්න හදන්නේ A hall එකට. A hall එක පිටිපස්ස තමයි B hall එක. හරි දැන් අපි A hall එකට තමයි ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලන්ට මම වෙනවද දන්නේ නැහැ. එතන ටිකක් සද්දේ. හරි දැන් මෙතන එක එක වර්ගයේ hall ගොඩක් තියෙනවා. ඒ කියන්නේ එක එක ප්‍රකාශකයන්ගේ hall ගොඩක්. හරි දැන් අපි පළවෙනි ඒ කියන්නේ ඒ කුටිය බලලා ඉවරයි. දැන් අපි B එක යන්න තමයි හදන්නේ. ඕගොල්ලන්ට පේනවලට මේක වෙන විශාලයි. මේක තනි එක කුටියක් වුණාට මේක ගොඩක් විශාලයි. ඒ කියන්නේ A කියන කුටිය විතරක්. හිතන්නකෝ A B C D B F කියලා ගොඩක් කුටි තියෙනවා. අපි එහෙනම් දෙවෙනි කුටියට යමු. හරි දැන් අපි B hall එකට ඇවිල්ලා ඉන්නේ. ඕගොල්ලන්ට මේ B hall එකේ පටන් ගන්න තැන මේ පේන්නේ. හරි දැන් අපි B hall එක ඇතුළට යන්න නැතුව ඒ කුටි දෙක තුන විතරක් බලලා ගෙලින්ම ආවේ C hall එකට. මොකද අපි රෑ ආවේ වෙලා නැහැ මේ ඔක්කොම hall ටික බලන්න. හරි ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ D hall එක. හරි ඉතින් දැන් මේ ඔයගොල්ලන්ට පේන්නේ BMI CH එකේ තියෙන Atlas hall එක. අපි මේ ඇවිල්ලා ඉන්නේ J hall එකට. මෙතනදී මේගොල්ලෝ ආසන්න ෂර්ලොක් හෝම්ස් වගේ පොත් ඔක්කොම වගේ බලා ගන්න පුළුවන්. හරි දැන් අපි J hall එකේ තමයි හිටියේ. දැන් අපි ඉන්නේ K hall එකට යන්න. K hall එකේ මගේ ඉස්කෝලේ යාළුවෙක් මේකේ පොඩි මේ hall එකක් තියෙනවා කිව්වා. හරි දැන් අපි K එකට පැත්තට යන ගමන් ඉන්නේ. අපේ යාළුවෙක් ඉන්නවා K එකේ.
මේ ඔයගලන්ට පේන ඉතින් මම අර කිව්ව යාළුවාගේ ස්ටෝල් එක කේලි ප්‍රකාශ කියලා තමයි මේ කුටිවල නම් ගහලා තියෙන්නේ. මේක තියෙන්නේ K56 කියන ස්ටෝල් වල. ඉතින් ඔයගලන්ට මෙතන ඒක ස්විට් අයිටම් වීඩි ගේම් වගේ දේවල් බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපි දැන් BMICH එකේ ඇතුළේ ඉන්නේ. දැන් අපි බලන්න තිබ්බ ඔක්කොම වගේ කුටි බැලුවා. සමහර ඒවා අපි යද්දි වහලා තිබ්බේ. ඉතින් ඒකින්ද ඒ කුටි ටික බලන්න අපිට බැරි වුණා. එහෙනම් ඉතින් BMICH එකේ බුක් ෆෙයාර් එක මෙතනින් ඉවරයි. එහෙනම් ඉතින් අදට අපි මේ වීඩියෝ එක ඉවර කරන්න සූදානම්. එහෙනම් තවත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් සෙට් වෙමු. මතක් කරලා මේ channel එක අනිවාර්යෙන් subscribe කරලා like කරලා share කරලා කරන්න තියෙන ඔක්කොම දේවල් ටික කරලා සෙට් වෙමු.